සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට. මම අද ඩිසයින් කරලා තියෙනවා බෙඩ්රූම් දෙකක් සහිත කුඩා නිවසක්. ඒකේ වීඩියෝ එක තමයි මම අද ඔයාලට මේ ගේන්නේ. මම ඩිසයින් කරපු මේ නිවසේ සම්පූර්ණ දිග තියෙනවා අඩි 36යි එකක්. පළල තියෙනවා අඩි 28ක්. අනිත් පැත්තට දිග තියෙනවා අඩි 32ක්. ඒ කියන්නේ මේ පැත්තට. මේකේ තියෙන ඕපන් වැරෙන්ඩ් එකක්. ඒ ඕපන් වැරෙන්ඩ් එකේ දිග තියෙනවා අඩි 14යි 9ක් තියෙනවා පිටින් පිට. ඇතුළ තියෙනවා අඩි 13යි 3ක්. පල්ල විදියට තියෙනවා අඩි 9යි 10ක්. ඊට පස්සේ මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ තියෙන ලිවිං ඒරියා එක. ලිවිං ඒරියා එකේ W කියන වින්ඩෝ එක මෙතන දාලා තියෙනවා. නැවතත් මෙතන තියෙනවා W1 කියලා වින්ඩෝ එකක් දාලා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා බෙඩ්රූම් එකක්. ඒ බෙඩ්රූම් එකේ දිග තමයි අඩි 13යි 7ක් තියෙනවා. පළල තියෙනවා අඩි 10ක්. ඒකටත් අපි මෙතන W කියලා වින්ඩෝ එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඊළඟ බෙඩ්රූම් එක. ඒකේ දිග විදියට තියෙනවා අඩි 12යි 6ක්. පළල තියෙනවා අඩි 9යි 11ක්. එතනත් අපි දාලා තියෙන වින්ඩෝ එකක් W2 කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා බාත්රූම් එක. බාත්රූම් එකේ දිග විදියට තියෙනවා අඩි 12යි 6ක්. පළල තියෙනවා අඩි 4යි 9ක්. මෙතන ෆෑන් ලයිට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මම ඩිසයින් කරපු මේ නිවසේ ඩයිනින් ඇන්ඩ් පැන්ට්‍රි එකට තියෙන්නේ. මෙතන මම නිර්මාණය කරලා තියෙනවා පැන්ට්‍රි ලෑල්ල. ඊට පස්සේ මෙන්න මෙතන පැන්ට්‍රි ඉංග්‍රීසියට බහින D2 කියලා දොරක් දාලා තියෙනවා. මෙතන මම නිර්මාණය කරලා තියෙනවා ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක්. ඒ කියන්නේ ඩයිනින් එකට හොඳට වාතාශ්‍රය එන විදිහට තමයි මෙතන මම මේ ජනේලේ දැම්මේ. මෙතන මේ ජනේලයක් සහ දොරක් එකට තියෙන එකක් තමයි මේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් කියන්නේ. එතකොට අවශ්‍ය වෙලාවට අපිට දොර විතරක් ඇරලා තියන්න පුළුවන්. නැත්තම් ජනෙල් දොරවල් ඒ දෙකම අරින්න පුළුවන් ආකාරයට තමයි මේ ෆ්‍රෙන්ච් වින්ඩෝ නිර්මාණය කරන්නේ. එතකොට මේ ඩයිනින් ඇන්ඩ් පැන්ට්‍රි එකේ දිග විදියට මෙතන තියෙනවා අඩි 14යි 4ක්. මේ පැත්තට දිග තියෙනවා අඩි 15යි 9ක්. මෙතන තියෙනවා අඩි 9යි 1ක්. ඒ විදිහට තමයි නිවස නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මෙතන ඕපන් වැරෙන්ඩ් එකේ අඩි 4යි 1ක් මෙතන එළියට පැනලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ නිවසේ අපි මෙතනින් තමයි සෙක්ෂන් එක කරලා තියෙන්නේ. දැන් මම මේ නිවස නිර්මාණය කරලා ඔයාලට මේකේ සෙක්ෂන් එක නිර්මාණය කරලා තියෙන ආකාරය පෙන්නනවා. ඊට පස්සේ ෆ්‍රන්ට් එලිවේෂන්, සයිඩ් එලිවේෂන්, ඊට පස්සේ schedule of doors and windows ඒ ඔක්කොම නිර්මාණය කරලා ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ මම මේ ටික සියරම පේපර් එකට දාන ආකාරය ඒ ඔක්කොම මම ඔයාලට විස්තර සහිතව ඉදිරියේදී ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට මම සමුගන්නවා. අපි ඉදිරියේදී බලමු කොහොමද ඊටු ටික අපි කරන්න කියලා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඉදිරියේදී අපි හමු වෙමු. සුබ දවසක්.